හරි මේ ඉස්සලා පොඩි පැහැදිලි කිරීමක් කරලා ඉන්නම්. ඉතිං මම ලෑස්ති වෙන්නේ මම බලාපොරොත්තු වෙන්නේ මේ ඇකඩමික් ෆිල් ඩොල තියෙන ජොබ්ස් ගැන කතා කරන්න නෙමෙයි. සාමාන්‍ය එදිනදා ජීවිතය අපිට හොයාගන්න පුළුවන්ගෙන ජොබ් ගැන තමයි මේ රිවිව් කරන්න ඉතාගෙනන්න. ඉතිං ඉස්සලාම මේ මගේ පෞද්ගලික අත්දැකීමක් එක තමයි මට මේක කරන්න හිතුනේ. මොකද මේ මම මේ ඒල්වලිවර වෙලා ජොබ් එකක් හොයවා ඉන්නකොට මම කාපු කටු ටික ගැන තමයි එකත් එක්ක තමයි මට මේ අයිඩිය එක ආවේ. මොකද මේ ජොබ් එකක් හොයාගන්න තව කෙනෙක්ට මේ ලේසි වෙනවනම් මට වඩා මං කැමති යන්න ඒ වැඩේට. ඉතින් ඒ අරමුණත් එක්ක තමයි මම මේ වැඩේ පටන් ගන්නේ. ඉතිං පුළුවන් තරම් කෙටියෙන් මම මේ මගේ අදහසවලත් එක බෙදාගන්න මන් ට්‍රයි කරන්නම්. මොකද මේ කාලය හැමෝටම වැදගත් හින්දා. හරි, ඉතින් අපි ඉස්සල්ලාම බලමු මේ ජොබ් එකක් කියන්න මොකක්ද කියලා. ඉතින් අපි කරන ඕනම දේකට ගෙවීමක් කරනවනම් අන්න ඒක අපිට ජොබ් එකක් විදිහට රැකියාවක් විදිහට අපිට අඳුරන ගන්න පුළුවන්. විශේෂම දේ තමයි අපි තෝරගණ්ඩ ඕනි රැකියාව විදිහට අපිට ගැලපෙන දෙයක්. අපි මේ අපිට ජොබ් එකක් විදිහට තෝරගණ්ඩ යනකොට එක්තරා වෘතියක් අපි සැලකිලිමත් වෙන්න ඕනි දේවල් ටිකක් තියෙනවා, කාරණා ටිකක් තියෙනවා. ඉතින් ඉස්සලාම මේ අධ්‍යාපන මට්ටම ගැන අපි පොඩි දැනුවත් භාවයකින් ඉන්න ඕනි. ඊට පස්සේ අපි අපේ මානසික මට්ටම ගැනත් පොඩි අදහසක් අපිට තියෙන්න ඕනි. මොකද තමන් දන්නේ තමන්ගේ මානසික මට්ටම ගැන, තමන් හිතන පතන විදිහ, තමන් අර අනිත් තව මිනිහෙක් එක ගණදුණු කරන විදිහ, ඊට පස්සේ තමන්ට තරහ යනවද, ඉක්මනට දුක හිතෙනවද, ඒ වගේ අර ඒක රස්සාවත් එක්ක මේ ගොඩාක් ගැටගැහෙනවා. ඔය රස්සාාවට ගොඩාක් සම්බන්ධයි ඔන්න මානසික මට්ටම කියන එක. ඊට පස්සේ මේ අපි ඊළ පස්ස සැලකිලිමත් වෙන්න ඕනේ අපේ ශරීරය ගැන. මොකද අපේ ශරීරය හැකියාවන් නොහැකියාවන් ගැන. ඉති ඒක ගැන පොඩ්ඩක් කතා කරොත් එහෙම අපි දන්නවනේ හැමෝටම ගස් නගින්න බෑ. ගස් නගින්න පුළුවන් හැමෝටම පොල් ගස්සල නගින්න බෑ. අන්නේ වගේ පොඩි එක්සම්පල් එකට එක කිවේ. ඉති අන්නේ වගේ මේ අපේ ශරීරය අපිට කරන්න පුළුවන් හැකියාව ගැන අපිට පුළුවන් දේ ගැන අපිට පොඩි දලා අදහසක් තියෙන්වන අපිට විශේෂයෙන්ම මේ ජොබ් එකත් තෝරගන්නකොට. ඊට පස්සේ අපි සැලකිලිමත් වෙන්න ඕන විශේෂම දෙයක් තියෙනවා අපේ සෞඛ්‍ය තත්ත්වය ගැන. මොකද සමහර කෙනෙක්ට අපි කියන එළියේ වැඩ කරන්න අමාරුයි, දූවිලිත් එක්ක වැඩ කරන්න අමාරුයි. සමහර කෙනෙක්ට වැස්සේ තෙමෙන්න අමාරුයි. සමහර කෙනෙක්ට අවුවේ වැඩ කරන්න අමාරුයි. ඒ වගේ මේ අපි අපේ සෞඛ්‍ය ගැන අනිවාර්යෙන්ම අදහසක් තියෙන්න ඕනි අපි තෝරගන්න ජොබ් එක වෙනුවෙන්. ඊට පස්සේ අපිට ලොකුව අවබෝධයක් තියෙන්න ඕනි මේ සමාජ තත්ත්වයන් ගැන. සමාජ තත්ත්වයන් කියලා මම අදහස් කරන්නේ මේ සමාජයේ තියෙන උස් පහත් උස් මිටි ભેදය ගැන නෙමෙයි. මොකද මේ සමාජ තත්ත්වයන් කියලා කියන්නේ අපි මේ හොඳ හෝ නරක අපි ජොබ් එකක් කරනකොට මේ ලෝකේ ඕන තරම් ජොබ්ස් තියෙනවා. මම මුලින් කිව්වා වගේ සල්ලි හම්බෙන ඕනම දෙයක් ජොබ් එක වෙනවා. හැබැයි ඒ ජොබ් කැටගරිස් තියෙනවා. ඒ කැටගරිස් වල අපිට තෝරගන්න වෙනවා අපිට හොඳ සහ නරක. හොඳ ජොබ්ස් ඕන තරම් තියෙනවා. ඒ අස්සේ නරක දේවල් ඕන තරම් තියෙනවා. මම නරක දේවල් මේවා කියලා කියන්න යන්නේ නැහැ. ඒක ගැන පොඩි අවබෝධයක් තියෙන එක වටිනවා. ඊට පස්සේ වැදගත්ම දේ තමයි වැටුප් මට්ටම. මෙන්න මේ වැටුප් මට්ටම ගැන අපිට අනිවාර්යෙන්ම අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි හිතුවොත් එහෙම මේ අපේ වියදම් මාසෙකට 50000ක් තියෙනවා නම් අපේ 25000ක් හම්බෙන ජොබ් එකකට අපි ගිහිල්ලා වැඩක් නැහැ. මොකද එතකොට මේ අපේ තියෙන ප්‍රශ්න ටික විසඳෙන්නේ නැහැ. ඒ නිසා ජොබ් එකක් තෝරගන්නකොට මේ මං කියපු කරුණු ටික ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. අපි ජොබ් එකක් තෝරගන්නකොට අපිට කරන්න අපි තෝරගන්න ඕනේ අපිට පුළුවන් දෙයක්, අපි කැමති දෙයක්, අපි ආස දෙයක් සහ හොඳ දෙයක් සහ වැදගත්ම දේ තමයි අපිට අවශ්‍ය වෙන වැටුප. ඉතින් තේරෙන්නේ නැති කියලා හිතනවා මේ හැඳින්වීම. හරි. ඉතින් අපි අද මාතෘකාවට එමු. අද අපේ මාතෘකාව තමයි එක්ස්කවේටර් ඔපරේටර් කියන ජොබ් එක. ඉතින් මේක කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ එන ජොබ් එකක්.
විශේෂයෙන්ම මම මේක ඉස්සලාම තෝරගන්න හේතු වුණේ මේක මගේ ජොබ් එක මගේ ෆීල්ඩ් එක. ඉතින් මම ආසාවෙන් කරන මගේ රස්සාව. ඉතින් කවුරු හරි කැමති නම් එක්ස්කවේටර් ඔපරේටර් කෙනෙක් වෙන්න අපි තේරෙන විදිහට කිව්වොත් එහෙනම් බැකෝ ඩ්‍රයිවර් කියන්නේ. ඉතින් බැකෝ ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න කැමති නම් මේ වීඩියෝ එක ඉතුරු ටිකක් බලන්න. ඉතින් මේ පොඩි පෞද්ගලික අදහස් ටිකක් කියන්නම්. මම මේ ජොබ් එක තෝරගන්න කලින් ජොබ් දෙකක් කරා. ඒ ජොබ් දෙකම මට විතාකරි කාලයකදී මේ මම අකමැති වුණා, මට එපා වුණා ඒ ජොබ් දෙකම. මොකද මේ මම හිතන විදිහ මම පතන විදිහ ඒ ජොබ් දෙකෙන් කොහොමවත්ම හම්බුන්නේ නැහැ. ඒ ජොබ් දෙකම මට නිකන් මහා හිසරදයක් වගේ වුණා. ඊට පස්සේ මම ඒ ජොබ් දෙකම අතහැරලා මම පොඩ්ඩක් පොඩි විවේකයක් කරන් මම හිතුවා මම මොකටද ආසා, මම මොකටද කැමති, මට පුළුවන් මොකක්ද වගේ පොඩි අදහස් ටිකක් මම මාත් එක්කම ෂෙයා කරගත්තා. ඊට පස්සේ තමයි මේ ජොබ් එක මේ ෆීල්ඩ් එක මම තෝරගත්තේ. ඉතින් අපි යමු කතාවට. ඉතින් මේ ඔපරේටර් කෙනෙක් වෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. ඉස්සලාම ගත්තොත් ලංකාවේ තියෙනවා ට්‍රේනින් ස්කූල්. මම නම් වශයෙන් කියන්නේ නැහැ. ඔයාලට පුළුවන් මේ සරල Google search එකක් දාලා මේ තෝ හොයාගන්න ඒ ඇකඩමි. ඉතින් කෝස් එකක් කරලා ඔයාලට පුළුවන් මේ ජොබ් එකට එන්ටර් වෙන්න. අනිත් විදිහ තමයි ඔයාලට පුළුවන් ගෝලයට එහෙම නැත්නම් හෙල්පර් විදිහට ගිහිල්ලා ඒ වැඩ ඉගෙනගෙන මැෂින් එකට අවශ්‍ය ඒ සාත්තු ටික කරලා වැඩේ පටන් ගන්න. ඉතින් බොහෝමයක් අර මිල මුදල් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ට්‍රේනින් ස්කූල් එකට ගිහිල්ලා මම හිතන්නේ මාසයක් විතර තමයි මේ ට්‍රේනින් එක තියෙන්නේ. මමත් පෞද්ගලිකව මේ මමත් ට්‍රේනින් වුණා ස්කූල් එකක මාසයක්. ඉතින් හොඳයි ඇත්තටම මේ එහෙම ගිහිල්ලා එන්න පුළුවන් නම් වටිනවා. මොකද මේ තියරි සහ ප්‍රැක්ටිකල් දෙකම උගන්වනවා මේ ට්‍රේනින් ස්කූල් එකක. ඉතින් හොඳයි මේ අපේ බැජ් එකක් එක්ක තව යාළුවොත් එක්ක ගිහිල්ලා ඒ සාමූහිකත්වය ඒ වගේ දේවල් ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. අනිත් එක මේ තියරි පැත්ත ගොඩක් වටිනවා. ප්‍රැක්ටිකල් නම් මම හිතන්නේ මගේ පෞද්ගලික අදහස ප්‍රැක්ටිකල් නම් ගොඩක් අඩුයි. මේ එහෙම අපිට ලොකු වැඩක් කරන්න බෑ. එහෙම ලොකුවට පුරුදු වෙන්න මේ chance එකක් හම්බෙන්නේ නැහැ. මොකද කට්ටිය වැඩිනේ. ඒ වුණාට මේ සරල දල අදහසක් ගන්න පුළුවන්. පොඩි එක්ස්පීරියන්ස් එකක් පොඩි එකක් ගන්න පුළුවන් බේසික්. ඉතින් ඊට වඩා මං හිතන විදිහට මේ අර හම්බෙන තියරි නොලෙජ් එක වටිනවා. මම හිතන්නේ මගේ පෞද්ගලික අදහස. ඉතින් මමත් ට්‍රේනින් වුණා. ට්‍රේනින් වෙලා ආපහු මමත් ගෝලයට ගිහිල්ලා තමයි, කියන්නේ හෙල්පර් කෙනෙක් විදිහට තමයි මම මගේ ජොබ් එක ඉස්සලම් පටන් ගත්තේ. ඉතින් මෙන්න මේ හෙල්පර් කෙනෙක් විදිහට යන එකෙන් අපිට මාරම මේ ලොකු දේවල් ගොඩක් ඉගෙන ගන්න පුළුවන් වෙනවා. මාස 3-4ක්. ඒක තමන්ගේ හැකියාවත් එක්ක, තමන්ට තියෙන ආසාව, තමන්ගේ හැකියාවත් එක්ක ඒ කාලය වෙනස් වෙනවා. පෞද්ගලික මම මාස 2ක් වගේ තමයි මේ ගෝලෙක් විදිහට වැඩ කරේ. ඉතින් ඊට පස්සේ මම මගේ කලස් පෙන්නලා, මගේ හැකියාවන් ටික පෙන්නලා ඉක්මනට ඒ අදාළ වැඩ ටික අල්ලගෙන අවශ්‍ය සුදුසුකම් ටික සපුරලා මම ඔපරේටර් කෙනෙක් බවට පත් වුණා මාස 2ක් වගේ පොඩි කාලයකදී. ඉතින් මේ තව චුට්ටක් විස්තර කරොත් එහෙම ගෝලෙක් විදිහට යනකොට ඔයාට වෙනවා මැෂින් එක සුද්ධ බුද්ධ කරන්න, ඊට පස්සේ ග්‍රීස් ගහන්න, ඔය ඔයිල් මාරු කරන වැඩ, ෆිල්ටර් චේන්ජ් කරන ඒවා, ඒ වගේ ඒවට උදව් වෙන්න වෙනවා. ඊට පස්සේ ලොකු වැඩකට තියෙන්නේ ඇත්තටම මේ ග්‍රීස් ගහන එක, මැෂින් එක සුද්ධ කරලා ලස්සන්ට පිළිවෙලට තියාගෙන ඉන්න එක විතරයි. හරි. ඉතින් අපි මේ ජොබ් රෝල් එක ගැන පොඩ්ඩක් කතා කරමු. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් හැමෝමගේ දැකලා තියෙනවා බැකෝ ඔපරේටර් කෙනෙක් කියන්නේ එක බාර දූර රස්සාවක්. මේකට අර මං ඉස්සලා කියපු විදිහට මානසික මට්ටම, ශරීර හැකියාවන් වගේ දේවල් සෑහෙන්න මේ වැදගත් වෙනවා. මේක තෝරගද්දී. මොකද මේක ටීම් වර්ක් වැඩක්. අනික සේෆ්ටි උපරිමම තියෙන්න ඕනි. තමගේ මනස ඒකාකාරීව තියාගෙන ලස්සනට පිළිවෙලට සේෆ්ටි විදිහට වැඩ කරන්න තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ගොඩක් ඔය කන්ස්ට්‍රක්ෂන් සයිට් වල තමයි වැඩ කරන්න තියෙන්නේ. ඉතින් එළියත් වැඩ කරන්න තියෙනවා. ඔයාලා දන්නවනේ
ඔය ලිං හාරනයවා වලවල් කපනයවා පස් පටවනව තුනී කරනයවා පාරවල් හදනයවා ගස් කලවනයවා වගේ ඕන තරම් වැඩ තියෙනවා මේක මේ පුළුල් සබ්ජෙට් එක මේ ජොබ් එක සෑහන දේවල් කරන්න පුළුවන් කරන්න තියෙනවා මම පෞද්ගලිකව මාර මාසයි මේ රස්සාාවට ඒක තෝරගත්තේ මන්දරට අවුරුද්ධහයක් මේ රස්සාාවේ වැඩ කරනවා ඉතිං ගෝලෙක් විදිහට ගෝලයාගේ ජොබ්රෝල් එක තමයි ග්‍රීස් මැසින් එකට ග්‍රීස් ගහන්න ඕනි ඊට පස්සේ ඔයිල් මාරු කරනවා ෆිල්ටර් මාරු කරන වෙලාවල්ල තමන්ට පුළුවන් සහයෝගය දෙන්න ඕනි ඒවක මැසින් කර ප්‍යාරයක්කාවහම එවට ඔදව් කරන්න ඕනි ඒ හැම දෙයක්ම මම හිතන විදිහට සෑම දෙයක්ම ගෝලයා කාලෙ ඉන්නකොට තියෙන සෑම දෙයක්ම පට්ටම එක්ස්පීරියන්සයක් අපේ ඉදිරි ගමනට මොකද පෞද්ගලිකව දන්නවා මම දැන් ලංකාවෙන් පිට ඉන්න එතකොට මේ ලංකාවේ මැසින් එකකට ගෝලෙක් හෙල්ප කෙනෙක් දුන්නට පිටරටවල්ලල බොහෝමයක් අඩුයි හෙල්පර්ලා දෙනවා නැති තරම් එතකොට ෆිල්ටරක මාරු කරන්නේ කොහොමද ඔයිල් මාරු කරන්නේ කොහොමද මොනහරි දෙයක් කැඩුනහම ඒක රෙපෙයාර් කරන්නේ කොහොමද ඩිසල් බ්ලොක්කයක් වගේ වුණොත් එහෙම අපි මොනාද කරන්න ඕනි ඒ වගේ සෑහෙන දේවල් ටිකක් අපිට මේ අපේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මේක උපයෝගි වෙනවා එක්ස්පීරියන්ස් එක උපයෝගී වෙනවා මේ අර මේ වගේ අවස්ථාවන් වලදී එතකොට ඔපරේටර් කෙනෙක් විදියට ගත්තාම ඔපරේටර් තමයි මේකේ සම්පූර්ණ ජොබ්රෝල් එක ගොඩක් දේවල් ටික තියෙන්නේ ඉතිං සයිට් එකක වැඩ කරනවා නම් කන්ස්ට්‍රක්ෂන් සයිට් එක අපි අධ්‍යාපන මට්ටම කියලා අපි ඉස්සල්ල කතා කරේ අනේක උපයෝගී වෙනවා මානසික මට්ටමත් එහෙමමයි මොකද මේක අපි යකඩ ගොඩක් එක තමයි මේ සම්පූර්ණ දවසම ගෙවන්න තියෙන්නේ ඉතිං අපි ඔළුවේ වෙන ප්‍රශ්න තියාගෙන එහෙම මේ රස්සාාව කරන්න බැහැ කරන්න පුළුවන් මොකද මේ ඇක්සිඩන්ට් වෙන්ඩ අවස්ථාව තියෙනවා මොකද අපි සම්පූර්ණ අපේ අවධානය චුට්ටක් එහෙම ගියොත් එහෙම ලොකු විනාශ වෙන්ඩ පුළුවන් ඒ නිසා මේ කිවට මේ අමාරු නැහැ මේ හරි ලේසි සමහර වෙලාවලට පස් පටවන්ඩ පස් බාන්්ඩ ඊට පස්සේ කඳු කපන්ඩ ගල් පෙරලන්න ගල් කඩන්ඩ කොංක්‍රේට් කඩන්ඩ ඊට පස්සේ වලවල් හාරන්ඩ ඔොලවල් පුරුවන්ඩ වගේ නානාවිද වැඩ තියෙනවා මේ ජොබ් එක ඇතුලේ අපිට කරන්න වෙන කරන්න පුළුවන් එක මේ අමාරු නැහැ ඊට පස්සේ මේ අපි කතා කරමු ඊළඟ කෑල්ල තමයි මේ ජොබ් එක අපි මේ සැප සහ දුක් වගේ අපි කතා කරොත් එහෙම ගොඩාක්ම තියෙන්නේ මේ මැසින් එක ඇතුළෙදිවා වැඩ කරන වෙලාවෙදී ගොඩාක්ම මේ සැප තමයි තියෙන්නේ එහෙම මේ අමාරු වෙන දේවල් නැහැ මොකද ඒකත් මැසින් එක මැසින් එකට එක කඩිෂන් වල වෙනස්සෙන්ඩ පුළුවන් හොඳ මැසින් එකන්නම් ඒසි තියෙනවා වැට පුළුවන් ඒසී දාගෙන දාඩී දාගන්නතුව ලස්සන්ට සීට් එක ජස් කරගෙන තමන්ට පහසු විදිහට රස්සාාව කරන්න දවස ගෙවන්න ඒ අදාළ වැඩේ ලස්සන්ට පිළිවෙල්ට ඉවර කරන්න ඉතින් මේ ගොඩක් අලුත් මැසින් වල රේඩියෝ එකක් තියෙනවා එකට ඔන්නන් අපිට සිින්දු අද්දාගෙන හැමීට අර මානසික එකක්ටතාව තියාගෙන අර මේ ට්‍රිප්පැක් යනවගේ නෙමේ එම නැතුව සේෆ්ටිය වැඩ කරන්න පුළුවන් ඊට පස්ස මේ අපි කතාකරොත් මේ ජොබ් එක තියෙන කට්ට ගැන එහෙම මේ නැතුවාම නෙවෙයි ඒක තැනින් තැනට සයිට්කෙන් සයිට් එකට වෙනස්වෙන්න පුළුවන් සමහර තැන්වල අපිත් ගොඩාත් දුක් වෙදල තියෙනවා එවනාට මේ ඒක එච්චර ගානන් හැ මොකද අර මේ රස්සාාව ආසාාවෙන් කරන හින්ද බහුතරයක්ම මේ ඔය මැසින් එක මක්කර රපයාර එකක් ආවොත් වගේ තැන්වලද තමයි පොඩ්ඩක් පොඩි කට්ටත් තියෙන්නේ එම නැත්තම් මේ බහුතරයක් 80% විතර එම මේ ජොබ් එක ප්‍රශ්න නැහැ ජොබ් එක තියෙන්නේ මෙන අපට තියෙන ප්‍රශ්න ටික තමයි අපිට සමහරක් විට හොඳ බොස් කෙනෙක් හම්බෙන්න්න පුළුවන් නරක බොස් කෙනෙක් හම්බෙන්න්න පුළුවන් ඊට පස්සේ හොඳ මිනිස්සු ඉන්න ආසාාවෙන් වැඩ කරන්න පුළුවන් එම හිතෙන
සයිටයක් හම්බෙන්න්න පුළුවන් මිනිස්සු හම්බෙන්න්න පුළුවන් එක්කෝ මේ අපි දන්නවන මිනිස්සු විධාකාරයි ඒ මිනිස්සු නර්ක මිනිස්සු ඉන්න අපිත් කර අපිට පැහෙන් නැති අපිට සෙට්ටෙන්නේ නැති මිනිස්සු ඉන්න පුළුවන් අන්න ඒ වගේ ප්‍රශ්නටයක් අවුත් තමයි එම නැත්තං රස්සාාවේ බොහෝ දුරට එම ප්‍රශ්න නැතිම තරම් ජොබ් එකත් තෝරගන්න කොට හිතන්න ඕන දේවල් ටික වෙන්න මේ වගේ තැන්වලදී අවශ්‍ය වෙනවා ඉතින් අපේ අධ්‍යාපන මට්ටම අවශ්‍ය වෙනවා මෙතැන්ට මොකද අර මිනිස්සුම බැකෙන් විධාකාර මිනිස්සු එන්න ඕන විවිධ විදියට හිතන සමහරු බයිනවා සමහරු කෑගහනවා සමහරු හරි හොඳයි සමහරු හරි මෝඩයි එහෙම මිනිස්සුත් එක්ක වැඩ කරන්න වෙන අවස්ථාවල් එනවා එතකොට අන්න ඒ වගේ තැන්වලදී අපේ මානසික මට්ටම අපේ හරි හොඳ කොලිටිය එක තියාගන්න ඕනි ඊට පස්සේ මේ අපේ හැකියාවන් එතකොට සම්පූර්ණ මේක මේ අපේ හිතල කරන්න ඕනි දේවල් ටිකත් තමයි මේ ජොබ් එකේදී තියෙන්නේ අනෙකතක විශේෂම දේ තමයි මේ ඕනම මොහොතක මේ මැෂින් එකක් පෙරලෙන්න පුළුවන් කැඩෙන්න්න පුළුවන් මිනිහෙක්ගේ වදින්න පුළුවන් වාහන එක වදින්න පුළුවන් අපි හදන බිල්ඩින් එක වැදල ඩැමේජ්වෙන්න පුළුවන් ඕනම් මොහොතක අන්න ඒ අවධානම තියෙනවා අනේ අවධානම අපේ මනසින් අපි එක නිතරම එකොළු තියාගෙන තමයි මේ ජොබ් එක කරන්න ඕනි ඉතින් මේ අපි ගත්තොත් එහෙම ජොබ් ඔපචනටි ලෝකේ හැම රටකම මෙන්න මේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එක නතර වෙන්නේ නෑ මම දන්න තරමින් කොයවත් එහෙම නතර වෙලා නෑ කවදහරි මොනාහරි හදනවා එතකොට මේ කන්ස්ට්‍රක්ෂන් මේ ෆීල්ඩ් එක කවදාවත් ලෝකේ නතර වෙන්නේ නැති ෆීල්ඩ් එක ඉතින් මේ ජොබ් එක මේ එක්ස්කැවේටර් ඔපරේටර් කෙන ජොබ් එක එහෙම මේ විවිධ ෆීල් දරහ ගිහිල්ල තියෙනවා එලියට ඉතිං එක්ස්පෑන්ලා තියෙනවා ඉතිං කන්ස්ට්‍රක්ෂන් සයිට් තියෙනවා ඒට පස්සේ පෞද්ගලික දැම ලංකාවකත්තුත් එහෙම වැලි සුද්ධ කරන තැන් ඊට පස්සේ ගල් කොරියක් ගත්තොත් එහෙම ගල් කඩන තැන් ඊට පස්සේ පටවනයව්වා ඊට පස්සේ කන්ස්ට්‍රක්ෂන් සයිට්ටක් ගත්තොත් එහෙම එක නානා ප්‍රකාර වැඩ තියෙනවා මැෂන් බලින් කරන්න ඒ වගේ ලංකාව ඇතුළතත් හොඳ තියෙන හොඳ ඔපචොන්ටි තියෙනවා හැබැයි දැන් ලංකාව ගොඩක් ඔපරේටස්ලා ඉන්නවා එත හට පුළුවන් ඉතින් ඒ ගොල්ලෝ අතරේ වැඩ්ඩික් වෙන්නේ ඊට පස්සේ මේ ලංකාවෙන් පිටගත්තොත් එහෙම ගොඩාක් රටවල්ලට ඔපරේටර්ස් ලගන්නවා දියුණු පවතින් රටවල්වල හැම රටකටම වගේ ඕනම රටකට යන්න පුළුවන් වට පුළුවන් යුරෝප් ඒ වගේ රටවල්ලොටත් ගිය හැකි එමනත්තං මිඩල් ඩේස්ට් ඒ වගේ රටවල්ලොටත් ගිය හැකි නැතා හල්තියන මාලදිවන්ට පැති ඕනම රටකට ගිය හැකි ඕනම රට කොපචන්ටිස් තියෙනවා හැබැයි අපිට ඕනවට යන්න බැහැ අපිට එකට ස්කල්ස් තියෙන් ඕනි එක්ස්පිරියන්ස් තියෙන් ඕනි ඒ වගේ දේවල් ටිකක් බලපානවා හරි ඉතින් මේ තව විශේෂ දෙයක් තියෙනවා මේ ජොබ් එකේදී මේ අපි සාමන් මේ මුල් කරන මේක වලංගු නැහැ අපි අවුරුත්ත දෙයක් ගිහිල්ලා අපි යාලු වඳුරගෙන කන්ස්ට්‍රක්ෂන් සයිට් වල පම්ලා වගේ ඉංජිනියස්ලා පෝමන්ස්ලා පොඩ්ඩක් අඳුරගෙන අපි අපිට කියලා බේසයක් හදාගෙන එහෙම අපි පිකැන වැඩ පෙන්න්නනවා කියන් ඒ විදිට අපි වැඩ පෙන්නලා අපේ ස්කල්ස් ටික පෙන්නලා එහෙම අපි කලව් හදා ගත්තට පස්සේ අපිට මේ ජොබ් එකක් හොයාගන්නවා කියන එක අමාරු දෙයන්න නෙමේ මොකද මම පෞද්ගලිකව තියෙනවා එහෙම මටත් අත්දැකීම් මම එක පාරක් විදෙස්ගත වෙලා ඉඳලා ලංකාවට ගිහිල්ලා ඊට පස්සේ මේ දවස් දෙකතුනක් මගට සතියක් විතර ඇතුළත නම ලංකාව ඉන්නවා කියලා දැනගත්තට පස්සේ යාලූ කතා කරලා මේ මට ජොබ් ඔපචුනිටි මට කතා කරලා දුන්න මෙන්න මෙම වේකන්සියක් තියෙනවා එනවද මෙතන වැඩ තියෙන මේ ගාන පඩි දෙනවා මෙහෙමයි කියලා මේ අර මොකද මැකන එක්ස්පීරියන්ස් එකත් එක්ක අර අපේ ඉන්න යාලූ කලව් එකත් එක්ක එක මේ අපිට ජොබ්බයක් හොයාගන්න එක හරි ලේසි හරි අපි වැටොප් ගැන කතා කරන්න ගත්තොත් එහෙම ලංකාව ඇතුළත සාමාන්‍ය කම්පැනීස් වල සාමාන්‍ය ගොඩක් තැන්වල වෙන්නේ බේසික් එකක් සහ වැඩ කරන පෑකට ගානක් දෙන එක
මට සමාවෙන්න මේ මම් ලංකාවෙන් නැති හින්දා මම දන්න නැහැ ලංකාව මේ දවස්සල යන රේට් පල කොහොමද කියලා කොහොමත් දළ වශයෙන් රුපියල් ලක්ෂයක් හමාරක් වගේ ගානකට යන්න පුළුවන් ඔපරේටර් කෙනෙක්ට ඊට පස්සේ ලංකාවෙන් පිට ගත්තොත් එහෙම ලක්ෂයක හමාරක් වගේ නම් ලක්ෂ 15-20 වගේ යනක පඩිගත්ත හැකි එක රටින් රටට වෙනස් වෙනවා තමන්ගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක වෙනස් වෙනවා සාමාන්‍යෙන් නිවසීලන්් වගේ රටක නිවසීලන් කැනඩා ඔස්ට්‍රේලියා ඇමරිකා ඔය වගේ සාමාන්‍ය පිගත්තොත් එම ලොකු රටවල්ල ලක්ෂ 20-25ක් වගේ ගණ්ඩ පුළුවන් අනිවාරෙන්ම හැබැයි මේ ඒ රටවල්ල එච්චර පඩියක් හම්බුනාට මේ ඔකෙන් භාගයක් විදිරේ රටවල්ල වියදන් වෙනවා ඒත් දළ වශයෙන් ලංකාවට වඩා සෑහෙන ලොකු පඩියක් ගන්න පුළුවන් පිට රටකදී හරි මං හිතනවා මේ මං ගොඩක් දේවල් කතා කරා කියලා ඉතිං ඔයාට හරි වගේ කවුරු හරි යාළුවෙට් හරි දරුවෙට්ට හරි සහෝදරෙට්ට හරි ජොබ් එකක් හොයන්න ඔය පිස්සු කළ ඉන්නවනම් ටක් මේ වීඩියෝක ෂෑ කරන්න මං හිතනවා පොඩි අයිඩිය එකක් ගන්න පුළුවන් වේ කියලා මේ ජොබ් එක ගැන මූලිකම දේ තමයි මේ ආසාාවක් නැතුව මේ රස්සාාව කරන්න බැහැ මොකද මේ මමත් ලංකායි වැඩ කරදී මට ඔය ගෝලෙක් එදහලා මම ඉස්සල්ලාමං ඇහුවේ මල්ලි ඔයාට විට රස්සාාවක් නැති හින්ද දෙන්නේ නැත්තන් ඔය ඇත්තට මේ රස්සාාවට කැමති හින්ද දෙන්න කිය මොකද ගෝලයා එකන හෙල්පර් ඉන්න කාලය ගෝල ඉන්න කාලයේදී අපිට මේ මුණ දෙන්න වෙන දේවල් එක්ක පැස්ස තෙමෙන්ට වෙනවා ඔය වේලෙන්ඩ වෙනවා දූවිලිද ග්‍රිස්ක හන්ඩ වෙනවා ඔයිල් මාර් කරන්න වෙනවා වැඩ ගොඩත් තියෙනවා අර හිතන තරන් සුන්දර නැහැ ගෝලයාගේ කාලය මේ ට්‍රේනිම් පිරිියඩ් එක ට්‍රේනිම් පිරිියඩ් එකේදී ඉවසීම සෑහැන්ට වැදගත්වෙනවා පොඩි කාලයයි තමන්ට ඕමනාවත් තියෙන්ට ඕන ආසාාව නම්බර් එක ඉතිං ආසාවත් එක්ක යන ජොබ් එකක් මේක වැඩ ඉගෙන ගන්න විදිහ ඒක තමන්ගේ අතේ තියෙන වැඩක් ඉතින් මේ අර පොඩි කාලයක් තියෙන පොඩි කට්ටක් කණ්ඩ ඉති ඒක අර තමන් වූමනාවෙන් මට මේක ඉගෙන ගණ්ඩෝනි මම එකටක් ගල්ල ගන්නවා කියලා වැඩි කොටදාගත්තොත් මාසෙන් දෙකින් ඊට පස්සේ සැප ඒසීදාගෙන කැරක් කැරක සිින්දුවත්දාගෙන අතල්ලෙක වැඩ කරන්න තියෙන ඉතිං එහෙම තමයි මේ ජොබ් එක මේක වෙන්නේ ඉතින් මමර්කිව් වගේ හැම දෙයක්ම මේකට වැදගත් ශරීරයේ මනසේ ඒකාග්‍රතාවය හොඳට මේ ජොබ් එකෙදි තියෙන් ඕනි මොකද මේ පී වැඩ කරන්න යකඩ එක්ක මිනිස්සු එක්ක වාහන එක්ක සමහරකට පාරේ ඒවගේ වෙලාවල් වල හරි අවධානය තියෙන් ඕනි හරි සෞඛ්‍ය සම්පන්නුව එහම මානසික මට්ටම හොඳට තියාගෙන වැඩේ කරන්න පුළුවන් ඉතින් හරි ආසයි මමත් දැන් අවුරුද්ධහයක් මේ ෆිල්ඩගේ වැඩ කරනවා අවුරුද්ධහයක් දැකෝ එක්ක යකට හොඩෝල්ල එක වැඩ කරනවා ඉතින් කවදාවත් එපා වෙලානෑ එම අවස්ථාවන් ඇවිල්ල තියෙනවා ඊට වඩා ඉතින් මේක සැප හොඳයි ඉතින් ජොබ් එකත් තෝරගන්නවන මම රැකමන්් කරනවා ඔයා ට්‍රයි කරල බලන්න ඔයාට මම මේ කියපු සුදුසුකන්ටික තියෙනවනම් දරාගණ්ඩ පුළුවන්න ට්‍රයිකත් දෙන්න අපරට කෙනෙක්වෙන් ඉතින් එහනම් හැමෝට ස්තුතියි මේ වෙන ඉවරණ කල් බලාග නිටියට වීඩියෝ එක ඉතිං අනිවාරෙන්ම මේ කමෙන්ට් එකත් දාන්ඩ මගේ අතින් වැරදිට කියවුණු දෙයක් කරේ මගේ ඇතින් මගේ හැරුණු දෙයක් කර තියෙනවන අනිවාරෙන්ම මේ කමෙන්ට් එකත් දාලා මාවත් දැනුවත් කරන්න ඉතිං අපි තව ඉඩියකින් හම්බෙමු එන ජය